මොකක්ද මේ ජීවිතය කියන එක්ස්පීරියන්ස් එක? මොකක්ද එතකොට අවබෝධය? නැත්නම් නිදහස් වීම කියන්නේ? හරි. මම ඔෆිස් එකේ ඉන්න මොහොතක් ගමු. එතකොට දැන් මගේ ගෙදර කියන්නේ මම ගිය සතියේ හෝ අන්තිම වරට දැකපු ගෙදර කියන මතකය පදනම් වුණු ප්‍රෙඩික්ෂන් එකක් නේද? මොකද මේ වෙලාවේ ගෙදර ඇත්තම තත්ත්වය අපිට ඇක්සස් නැහැනේ. එතකොට අපි නිගමනය කරමු අපි ගිය පාර ගෙදරින් ආවට පස්සේ අපි අම්මා ගෙදර ඉස්සරහා බිත්තියේ නිල් පාට ගාලා තියනවා කියලා. එතකොට මම මේක දන්නේ නැතුව මේ වෙලාවේ යථාර්ථයේ විදිහට මවාගන්නේ සාමාන්‍ය සුදු බිත්තියක් තියෙන ගෙදරක් නේද? ඊ මැවීම ඇත්තක්ද? මේ වෙලාවේ බිත්තියේ නිල් පාට ගෙදරක් නේද ඇත්තටම තියෙනවා නම් තියෙන්න ඕනේ. එතකොට මේ වෙලාවේ මම මවා ගන්න දේවල් වලට, ඊ ගහන ප්ලෑන්ස් වලට, ඊ කතන්දර ඔක්කොටම අඩුම මේ ගෙදර ඉන්න මිනිස්සුන් පවා මම දකින්නේ සුදු පාට ගාපු ගෙදරක් එක්ක නේද? විශ්වාස කරන්න ඒක තනිකරම මේ වෙලාවට අයිති නැති හදාගත්තු සංකල්ප ගෙදරක්. හරි. අපි හෙට දෙවෙනි කොටසෙන් හම්බෙමු. එතකන් ෆලෝ කරලා තියාගන්න. මේක තව එකපාරක් මුල ඉඳලා බලන්න.